හලෝ ගයිස් ඉතින් අපි දැන් කරන්න යන්න පොඩි කූප්ප වැඩක්. අපේ යාළුවෙක් ඉන්නවා ඌට හෙට වැඩ. ඌව එක්කන් යන්න හදන්නේ මේ දුර ගමනක් ඌට අපි කියන්නේ ඌ අපේ තව එකෙක් දැම්ම දාලා කිව්වා මේ අපි ළඟට යනවා. මේ අඩුව ළඟට යන්න ඕනේ පොඩ්ඩක් වරෙන් ඉක්මනට යන්න කියලා ඌට ඇඳුමක් දැම්මගෙන ඌ එක්ක ගෙනයන් හදන්න දැන් කිලෝමීටර 50ක් දුර ට්‍රිප් එකක්. අපි හරි අපි බලමුකෝ මොකද්ද ඌට වෙන්නේ කියලා. මොකද ඌ කලින් ඔක කරා ඌට පිටිපස්ස ඉන්න එකට. අපි බලමු ඌ එක්ක ගියන් දැන් මුන් මෙතනින් යද්දි අපි ටක් ගාලා යන්න ඕනේ උන්ගේ පස්සේ. දැන්ටත් රෑ 10යි වෙලාව. ඒ අර ගියා රුන්දම? නෑ නෑ තාම ගියා නෑ නේ. හරි. කොහොමත් එද්දි පාන්දර 2-3 වෙනවා උදේ 6ට වැඩට යන්නත් ඕනේ. උදේ 6ට වැඩට යන්න ඕනේ. අපි ඌව දැන් එක්කගෙන යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ ගණින් කරුන් යවත් අපි මේ උන් එක්ක යන්න ඕනේ. නිදාගෙන හිටපු එක්කෙනා විදිහ හැරවගෙන අපි දැන් කිලෝමීටර් 50ක් යන්න ආගන්නේ. මේ එතනදී කීයද වැඩ? මෙන්න කීයද වැඩ? දැන් කොහෙද යන්නේ කියලා දන්නවද? අය මොළොන්නාරේ යන්නේ. හරි හරි. අම්මගේ නම්බරේ මං ගාව තියෙනවා. දෙකෙන්ද දැන් අපි මූ එක්කන් ආවා ගයිස්. කෙලින්ම දැන් අපි ඉන්නේ ජායලත් පහු කරලා. දැන් අම්මට කොල්ලක් දාලා ගියා. දැන් අම්මට කොල්ලක් දාන ගමන් ඉන්නේ මේ පුදුම යාළුවෝ මට ඉන්නේ. එළව අම්මේ මේ පිටිලා ඇවිල්ලා මාව කොළොන්නාඩි කියලා එක්කන් ගියා. මේ දැන් ඉන්නේ කොහෙද ඉන්නේ? කදානේ ඉන්නේ. දන්නේ නැහැ කොහෙද එක්කන් ආවා. ගලේ දේවාලද කොහෙද? මං එන්න ඉක්මන. මේ මම ෆෝන් එකක් ගෙදර දාලා ගියේ චාර්ජර්. ඔව් රුපියල් 100ක් අරන් ආවේ. නෑ මං අප්පච්චි දෙකව අප්පච්චි පල්ලෙහා හිටපු ඉඳා ටක් ගාලා කොළොන්නාට ගිහින් එන්නම් කියලා. මෙයයි මම ඊට පස්සේ යද්දි තරුසයි අරෝසයි ඉන්නවා අර මේ අතර බස් ඕවර්ටේක් මුල්ලේ. මා නොකිය එක්කන් ගියේ. නෑ යන්න පුළුවන් නේ කෙලින් දාලා. ඒක කියන්න ගත්තේ කලබල එකයි නැත්තම්. ඔබට මොනවා හැංගීමක්ද තියෙන්නේ? බම් මට මොකුත් හැංගීමක් නැහැ. යාළුවෝ ඔක්කොම ෆෝන් පාවිච්චි අපි දැන් යන ගමන් ඉන්නේ අපි කන්න නැවැත්තුවා. අනුද මොකද හිතෙන්නේ? අනුද කියන්න දෙයක් නැහැ. කියන්න කිසිම දෙයක් නැහැ. 100ක් අරගෙන දාවේ යන්න. 100ක් අරගෙන ආවේ. ඔයා මොනවද ගෙනාවේ අපිත් එක්ක යන්න? 11ක් පෙන්නන්න. රුපියල් 100යි ජොගයි. ෆෝන් එකත් ගෙදර දාලා තමයි කොල්ල ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 10ක් විතර යන්න තියෙනවා. හරි දැන් මාව දාලා යනවා. ඔය වගේ පෝරියල් කොහොමත් මට ගොඩක් දීලා තියෙන යාළුවෝ ටිකක් තමයි මේ. දැන් ඔන්න මං ආයි ළඟට එනකන් ඉඳලා අනිවාර්යෙන් ආයි දාලා යයි. අපි දැන් මේ කරන්න යන්නේ තරුසව මඩවන එක. තරුසගේ බයික් එකෙන් තරුසට මාතල් දෙනවා. දැන් අපි මේ මම දන්නේ නැහැ ඇත්තටම යන්නේ කොහෙද කියලා. ඒ වුණාට කමක් නැහැ මේ යන තැනට මූ පයින් යයි. දැන් කිලෝමීටරයක් විතර මූ පයින් ආවා. අඩෝ මූ මිනිස්සු 100ක් විතර ගන්නවා. කඩේ ගාවිත් මං එන්නේ පයින්. ලගා.
පිටෙන් කොළොන්න ලොක්ක දාගන්නද හරි වෙලාව පාන්දර එකයි රෑනේ පාන්දර එකයි අපි දැන් තමා ඉතින් පන්සලට ගිහිල්ලා අපි තාම ඉන්නේ පිටුවන්ගොඩ මම ඉලිලා මේ බයික් එකේ යන්නේ බයික් එක මම ගත්තා අපේ පිටිපස්සෙන් යනවා රෝසයි අමුතයි ගන්න වෙනවා අනුද යන්න ඕනේ ණයට වැඩට යන්න ඕනේ ඌ ඊට කලින් අපි ගෙදර ගිහින් දාන්නත් ඕනේ අපි දැන් බැලුවේ කොයි හරි කඩේකින් තේ එකක් බීලා ඉවරලා ඉතින් සැරේ යන්න දැන් පාන්දර 1යි වෙලාව තාම අපි ඉන්නේ මිනුවන්ගොඩ තේ එකක් බොන්න ආවා මේ දැන් රුපියල් 100 නෑ මගේ 100 අහන්න එපා 100 නෑ 100 පණ්ඩුව දාලා 100 පණ්ඩුව ඒක බොන ඔව් තේ එකක් බොන්න දැන් කොහොමත් ගෙදර යද්දි පාන්දර 3 වගේ වෙයි හරි ඔන්න අපි පොරව ගෙනල්ලා දැම්මා ගේ ගාවට ගෙදර ආව ගෙවල් පාරේ ඉන්නේ අපේ ඉවරයි දැන් වෙලාව කියලා කිලෝමීටර් වෙලාව පාන්දර 2:00යි කිලෝමීටර් 104යි කොළොන්නාට එක්කගේ කිලෝමීටර් 104 අපි රුපියල් 100න් කිලෝමීටර් 104ක් ගියා නේවා රුපියල් 100 පඳුරු වලට දාලා ආවේ අපි ඉවරයි ඔබ ගෙදරින් ආවේ කීයද අද vlog එක ඉවරයි ආවෙලා දන්නෙත් නෑ බා ආයි අලුත් vlog එකකින් හම්බෙමු vlog එක ඉවරයි bye good night නිදාගන්න මල හත්ති